ඉතින් මේ මාසෙකට විතර උඩදී මම පොඩි ට්‍රිප් එකක් ගියා. කොහෙන්ද? බීච් සයිඩ් එකට. ඉතින් මම ගියා මේ හලාවත පැත්තට. හලාවත කියන්නේ මොකද්ද? චිලෝ. ඔහොම යන ගමන් මම දැන් වාහනේ අපි යනවා. ආහත දෙපැත්තේ එක එක සයින් බෝඩ්ස් ගහලා තිබුණා. මොකක්ද දන්නද සයින් බෝඩ්ස් වල තිබුණේ? රා බොමු කියලා තිබුණා. හරිද? පස්සේ මම බලාගෙන යද්දි මිනිස්සු එහෙම නැවතිලා කාස් වලින් එක එක වාහන වලින් නැවතිලා පාංගල කියලා වැඩක් නැහැ. රා බෝඩ්. හරිද? One eternity later. ඉතින් මේ ළමයි රාවට මොනවද කියන්නේ ඉංග්‍රීසියෙන්? අනේ ඔයගොල්ලෝ දැනගන්න ඕන වචන නේ. රා. ඉංග්‍රීසියෙන් මොනවද කියන්නේ? ඇල්කොහොල් ඈ? නැහැ. අපි ඉංග්‍රීසියෙන් කියනවා රා වලට toddy කියලා. We call it toddy. We call it toddy. ඉතින් ඊළඟ පාර ඔය රා කඩයක් එහෙම දැක්කොත් මතක තියාගන්න රා වලට ඉංග්‍රීසියෙන් කියන්නේ toddy කියලා. හරිද? බොන්නේ මේ යන්න එපා. මේ මතක තියාගත්තොත් ඇති.